බුදු සසුනේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය අදයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙමසකට පසු කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් රජගහනුවර වේහාර පර්වත පාමුල සප්ත පර්ණී ගල්ගුහාව අසලදී 500ක් මහරහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් පංචසතිකා සංගීතය නම් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ අද වැනි දිනකයි. ආනන්ද තෙරුන් රහත් භාවයට පත්වන්නේද අද වැනි දිනකයි. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ උපසපන් භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වන්නේද අද දිනෙනි. බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට සේරුවාවිල මංගල චෛත්‍යරාජානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේද අද වැනි උතුම් පුන් පොහෝ දිනකයි. කන්ද උඩරට සෙංකඩගල නුවර විරාජමානව වැඩ සිටින උතුම් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පිදෙන ශ්‍රී දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේද අද දිනේදී.